හෙලෝ ගයිස් ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ ඔයාලට බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් දැන්ටමත් ඉතින් ඔයාලා දන්නවනේ මං අද ඔයාලව එක්ක යන්නේ කොහෙද කියලා. ඉතින් අපි කවුරුත් ගොඩාක් ආදරය කරන හාස්කම් වලින් පිරුණු මාරවිල කුරුසපල්ලියට තමයි අද මම ඔයාලව එක්කගෙන යන්නේ. ඉතින් තවත් විශේෂ දෙයක් තමයි මම මේ පල්ලියට යන්න තියෙන ලස්සනම පාරෙන් තමයි ඔයාලව එක්කගෙන යන්නේ. ඉතින් ගොඩක් අය මේ පාරෙන් Facebook, TikTok වීඩියෝස් වලින් මේ පාර දැකලා ඇති. මොකද ඒ තරම් වෛරල් වුණා මේ පාර. තව ඉස්සරහට තමයි ලස්සනම හරිය තියෙන්නේ. බීච් සයිඩ් එකෙන් තමයි අපි යන්නේ. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. දැක්ක නේද ඔයාලා මොන තරම් ලස්සනයිද කියලා. ඒක මාරම ලස්සනයි. ඉතින් ඒ පාරේ තමයි කුරුසපල්ලියට එන්න තියෙන ලස්සනම පාර. ඉතින් ඔයාලත් කුරුසපල්ලියට එනවා නම් ඒ පාරෙන් එන්න. ඔන්න අපි මේ වෙද්දි නම් පල්ලියට ඇවිල්ලා ඉන්නේ. මට පල්ලියේ එන්ට්‍රන්ස් එකේ වීඩියෝ එක මගේ අතින් මිස් වෙලා තියෙනවා. ඒකට සමා වෙන්න කියන ගමන් දැන් අපි යන්නේ ඉටිපන්දම් ගන්න. මෙතනින් ඉටිපන්දම් අරගෙන අපි යමු පල්ලියට. ඉතින් මෙතනදී හිතට දැනෙන සැනසීම, හිතට දැනෙන හැඟීම මොන වගේද කියලා කියන්න වචන නැහැ. ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් විශ්වාසයක් තියෙනවා මේ සුදු වැල්ලේ දන ගහලා අපි ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනාවන් සහ අපගේ ඉල්ලීම් ඒ හැම දෙයක්ම ඉෂ්ට වෙනවා කියලා. ඉතින් මාත් බෞද්ධ වුණත් කතෝලික ආගමට මාර ආදරේ. මාරම් විදිහට ගෞරව කරනවා. ඉතින් ඔයාලටත් මං කියනවා ඇවිල්ලා වන්දනාමාන කරගෙන මේ තැන මේ විදිහටම ලස්සනට තියලා තවත් කෙනෙක්ට වන්දනාමාන කරන්න පුළුවන් විදිහට ඒ තැන චූටි වචනකින්වත් අපිරිසුදු කරන්න නැතුව ආපහු යන්න කියලත් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා.
ඉතින් කුරුසපල්ලියට එන ඔයාලා බීච් එකේ තියෙන මේ දේවමෑණියන් ළඟට එන්නත් අමතක කරන්න එපා. එතනටත් ඇවිල්ලා වැඳලා ඔයාලගේ ප්‍රාර්ථනාවන් දේවමෑණියන්ට කියලා විශ්වාසයෙන් ගෙදර යන්න. ඉතින් අවසාන වෙනකම් මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් ආයෙත් අලුත් vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. bye.